අංකල් කොහොමද ඉතින් කාලෙකින් දැක් අනේ අපේ මේ අපේ අර කල්න මහත්තයා නේද? කොහින් මහත්තයා කෑලිනවද දන්නේ නැවා මහත්තයා කියන්න එපා කලන පුතා ඒකනේ සෑහෙන කාලෙකට පස්සේ පුතාව දැක්කේ. අර ඒ දවස්වල අපේ ගෙදර ආවට පස්සේ අපේ ගෙදර ආවෙත් නෑනේ. මෙහෙමනේ තාත්තේ. මෙයාලා හෙන්න ලොකු මිනිස්සුනේ. එහෙම නිතර ගෙවල් වල එන්නේ නෑ තාත්තේ දැන්. පල්ලෙන් බං යන්න මොනවද කියන්නේ මේ මම බලයි බෝඩිමටත් ආවේ ලොකුයිද බෝඩිම නෑනේ. ඒකනේ කියන්නේ. නිකන් ඉන්ද්‍රකෝ ලොකු පුතා. මේ ළමයට අනුම්පද කියන්නේ නැතුව. ඔයා මෙහෙ නැවතිලා ඉන්නකොට සාතු සප්පායන් කළේ මෙයා කියලා මම දන්නවා. ඒකනේ කියන්නේ මුල මතක නෑ අංකල් මුල මතක නෑ ඒකයි ඕනෝකයි ප්‍රශ්නේ. අනේ මේ ඵලයන් බං යන්න. තාත්තේ මෙන්න මූත් ගෙදරත් එක ප්‍රශ්නයක් දාගෙන ඇවිල්ලා තියෙන්නේ. අපෝයි පුතේ. ඊමකෝ. නෑ අංකල් දන්නද ඉතින් පොඩි ප්‍රශ්නනේ. ඒ වැඩක් නෑ පස්සේ කතා කරමුකෝ. හැබැයි පුතේ ඉතින් කිව්වල වල ප්‍රශ්න දාගන්න නම් එපා. දෙමව්පියෝ ඉතින් ආදරේටනේ ඔය ළමයින්ට මොනවා හරි කියනවා ඇත්තේ. ඒවා පස්සේ කතා කරමුකෝ. මයියා තාත්තාත් ඉන්නකේ අපි පොඩි පාටියක් දාමුද? අනේ පුතේ ඉතින් මට සනීපත් නෑනේ. අපි වෙලාවක මේ සැරේ ඉතින් දාමු. පුතාලා දාන්න. මේ කලනය. උඹ හදන්නේ මේ අපේ අතේ තියෙන තුට්ටු දෙකත් වියදම් කරලා දාන්නද? ආ? උඹ හිතුවද මම මේ ගෙදරින් එළියට බහිද්දි සතපහක් අතේ නැතුව බැස්සා කියලා? අම්මගේ වෙහිකල් එකේ ආයේ මං ගාව සල්ලි තියනවා. හරි මචං අපි දන්නවා. උඹ වෙන සල්ලිකාරයා කියලා අපි දන්නවා මචං. ඉතින් මෙතන කියන්න ඕනේ නෑනේ ඕක.